2018 අසමානතා ගාන එකම රූප සරහනක y සමානයි 3 ඍණ මාපාංක x සහ y සමානයි මාපාංක x ඍණ එකෙහි ප්‍රස්ථාරවල දල සටහන් අඳින්න 9 1 එකකින් ඔන්න අසමානතාවයක් තියෙනවා විසඳන්න. හරි. ප්‍රස්ථාරය ක්‍රමයෙන් නම් මේ කරන්න තියෙනවා ප්‍රස්ථාරව අඳිමු. පළවෙනි එක අපි ගමු y එක විදිහට. y එක සමානයි 3 ඍණ මාපාංක x. හරිනේ. එහෙනම් මේ වගේ කතාවකදී අපි කරන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම මේ මාපාංකය ධන සහ ඍණ විදිහට බෙදෙන තැන හොයාගන්න ඕනේ. ඒතකොට මේ මාපාංගයේ බිඳුවක් වෙන x සමානයි බිඳුවේදී නම් x සමානයි බිඳුවෙන් දෙපැත්ත තමයි මේක වෙන් වෙන්නේ. එහෙනම් x සමානයි බිඳුවෙන් දෙපැත්ත තමයි වෙන් වෙන්නේ. එහෙනම් බලන්න බිඳුවට වඩා වැඩි අගයක් මේ මාපාංකයට ආදේශ කරාම යන්නේ ධන උත්තරයක්නේ. එහෙනම් අපි x කියන එක නා ඒ විදිහටම ගන්න. බිඳුවට වඩා කුඩා අගයක් ආදේශ කරාම මෙයාගේ උත්තරේ ඍණක් වෙනවා. එහෙනම් එයා ඍණෙන් වැඩි කරලා තමයි අපි ගන්න. එහෙනම් මේ පැත්ත කොහොමද එන්නේ? y එක සමානයි 3 ඍණ අනෙක් x වෙනුවට ඍණ x කියලා තමයි ගන්න. නැතුව මේ ඍණ සලකන්න එපා. අනේ මේ ඍණ කියන්නේ මේ ඍණ නෙවෙයි. මේ ඍණ ගත්තා x වෙනුවට ගන්න ඍණ x. එතන මේ ඍණ ඒ ඍණ ඔක්කොම කරාම ධන x වෙනව නේද? එහෙනම් මෙයාගෙන් මේ පැත්ත ප්‍රස්ථාරය ඕම වෙනවා. මෙයාගෙන් එහා පැත්ත ප්‍රස්ථාරය අපිට එනවා y එක සමානයි 3 ඍණ x ගේ ධනාගය කියන්නේ නම් 3 ඍණ x විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. වැඩේ හරි. එහෙනම් අපි ඕක ඉස්සෙල්ලා ඉඳලා ඉමු ප්‍රස්ථාරය. ඔන්න xy අක්ෂර දාගත්තා. මේ කොහෙද හම්බෙන්නේ? x සමානයි බිඳුවේදී y සමානයි 3 කියන තරගේ තමයි මේ කතාව හම්බෙන්නේ නේ. يعني ප්‍රස්ථාර දෙක සෙට් වෙන්නේ එතනදී. x සමානයි බිඳුවේදී y සමානයි 3. 1යි 2යි 3යි මේ ගම අපි මෙන්න මෙතන තමයි 3 දිනේ නම් මෙන්න මෙතන පොයින්ට් එක තමයි දෙපැත්ත ප්‍රස්ථාර දෙක සෙට් වෙන්නේ. කොහොමද සෙට් වෙන්නේ? මෙයාගෙන් මේ පැත්ත ප්‍රස්ථාර දෙන x ධන 3. අනුක්‍රමණයේ ධන එකක් කියන්නේ එතකොට මේ පැත්තට තමයි එන්න ඕනේ. ධන 3. අනෙක් ධන 3 තමයි අන්තක්ඛණ්ඩය නම් වැඩි. හරි එහෙනම් මෙන්න මේ වගේ එකක් තමයි ඔය y එක සමාන x ධන 3 කියලා කියන්නේ. හරි. මේ කැපෙන තැනත් විශේෂ වෙයි. අපි බලමු ඉස්සරහට ඒක හොයන්න ඕනේ වෙයිද කියලා. අතනින් එහා පැත්ත මෙතනින් එහා පැත්ත. අර ලක්ෂයෙන් එහා පැත්තේ ප්‍රස්ථාරනේ 3 ඍණ x. හරි. අන්තක්ඛණ්ඩය 3යි අනුක්‍රමණය කීයද? ඍණ x. එහෙනම් ඍණ 1යි. එහෙනම් ඍණ 1 කියන්නේ මේ පැත්තනේ. එහෙනම් ප්‍රස්ථාර වෙනවා මෙන්න මේ වගේ විදිහකට. එහෙනම් y එක සමානයි 3 ඍණ x. ඔන්න යාගේ ප්‍රස්ථාරය හරි. අපි ඊට පස්සේ ඊළඟ එක්කෙනා නිමු. ඊළඟ එක්කෙනා කවුද මේ තියෙන්නේ? 2018 ගානේදී අපිට තියෙන්නේ y සමානයි මාපාංක x ඍණ 1. මම ඒක y2 කියලා ගන්නවා. මාපාංක x ඍණ 1. මේකෙදි මාපාංක බිඳුවක් කියන්නේ කීයේද? මාපාංක බිඳුවක් කියන්නේ x සමාන 1ේදී. එහෙනම් x සමාන 1ේදී එයාගෙන් දෙපැත්ත වෙන් කරගමුකෝ. එකට වඩා වැඩි අගයක් ආදේශ කරාම මෙතනින් එනවා ධන උත්තරයක්. එහෙනම් අපි මෙයා මේ විදිහටම ගන්නවා. එකට වඩා අඩු වගේක් ආදේශ කරාම මේ මාපාංග ඍණක් වෙනවනේ. එහෙනම් එයා ඍණෙන් වැඩි කරලා ගන්න ඕනේ. ඍණ x ඍණ 1. හරි. සුළු කරගෙන යන්න. මේක නා y එක සමානයි. අනේ මේක ආයි මුකුත් නැහැ මේ මාපාංග විතරනේ තියෙන්නේ. එහෙනම් x ඍණ 1 වෙනකොට යනවා ඍණ x ධන එකක් එකක්. මෙයාගෙන් එහා පැත්තේ කොහොමද අපි ගන්නෙ? y මෙතන y කියන්නේ y2. y2 සමානයි. හරි. y2 සමානයි මොකද? මෙයාගෙන් එහා පැත්තේ මෙයා ධන විදිහටම ගන්න කියලා තියෙනවනේ. එහෙනම් x ඍණ 1 විදිහටම මම ගන්නවා. හරි. මෙයා සෙට් වෙන්නේ කොහෙද? x සමානයි 1ේදී y සමානයි 0 නේද? x සමානයි 1ේදී x සමානයි 1ේදී y සමානයි 0. එතකොට නිකමර බලන්න මේ දෙන කැපෙන්නේ කීයද කියලා එතකොට වැඩේ ලේසි. මේ කැපෙන තැන් වලදී මොකද්ද තියෙන විශේෂත්වය? කැපෙන තැන් වලදී විශේෂත්වය තමයි y කණ්ඩාංකයේ බිඳුවනේ. y කණ්ඩාංකයේ බිඳුව කරා මේ කිය දෙන්නේ ඍණ 3ක් කියලා එනවා. මේ කැපෙන තැනදී y කණ්ඩාංකයේ බිඳුවයිනේ. එහෙනම් මේක y කණ්ඩාංකයේ බිඳුවක් කරාම x සමානයි 3යි කියලා එනවා. ඒ කතාව හරි. මේ කියන්නේ කීයද? x සමානයි 1ේදී y සමානයි 0. x සමානයි 1ේදී y සමානයි 0. හරි. x සමානයි 1ේදී y සමානයි 0 කියන්නේ මෙන්න මෙතනට පොයින්ට් එක තියෙන්නේ. මෙන්න මෙතන පොයින්ට් එකෙන් තමයි දෙපැත්ත යන්නේ. එහෙනම් එයාගෙන් අනේ එකෙන් මේ පැත්ත ප්‍රස්ථාරන්නේ ඍණ x ධන 1. අනුක්‍රමණය ඍණ 1යි අන්තක්ඛණ්ඩයේ ධන 1. එහෙනම් මෙන්න මේ එක කියන එක්කෙනා හරහා අනුක්‍රමණය මෙන්න මේ වගේ පැත්තකට තමයි දිනේ. එහෙනම් එයා කියලා වෙනවා y 2 සමානයි ඍණ x ධන 1. ඔතනින් එහා පැත්ත ප්‍රස්ථාරය කොහොමද තියෙන්නේ? එහා පැත්ත ප්‍රස්ථාරය දෙන x ඍණ 1. අනුක්‍රමණය ධන 1යි අන්තක්ඛණ්ඩයේ ඍණ 1යි. එහෙනම් ඍණ 1කින් යනවා වගේ පේන විදිහට අඳින්න ඕනේ. ඍණ 1 කපාගෙන යන්න බෑ. මොකද මෙතනින් එහා පැත්තේ ප්‍රස්ථාරය අඳින්න ඕනේ. එහෙනම් මෙහෙම යන විදිහට මෙන්න මෙහෙම තමයි යන්නේ. එතකොට y 2 සමානයි
x ඍණ 1. ඒක හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඉතින් අපිට මේක උත්තරේ හොයාගන්න තියෙන්නේ. අපි උත්තරේ හොයමු. අසමානතාවයක් තියෙනවා මෙන්න මෙහෙම. මාපාංක x ධන මාපාංක x ඍණ 1 කුඩා හෝ සමානයි 3. ඔන්න ඔහම කතාවක් කියනවා. හරි. මේකේදී ඔයා මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි අර උඩ තියෙන ප්‍රස්තාර දෙක මේක අස්සේ පේන විදිහට හදාගන්න ඕනේ. කොහොමද අපි ඒක කරගන්නේ? අපිට පුළුවන් නේද? 3 ඍණ x මෙයා හට පැත්තට දීලා මෙයා මේ පැත්තට දෙන්න. x ඍණ 1 මාපාංකය මෙයා එනවා 3 ඍණ x කියලා මාපාංක x කියලා මම මෙයාව එහා පැත්තට යවනවා. දැන් මේක නේද අපි මුලින් මැද්දේ y1 කියලා. එහෙනම් මේක y1 මේක y2 මේකෙන් අහන්නේ මොකක්ද? y1 උඩින් තියෙන අවස්ථාව මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මෙන්න මේ කැපෙන තැන ටික විශේෂයි. කැපෙන තැන ටික අපි හොයාගෙන ඉස්සෙල්ලාම. මෙතන කැපෙනවා කවුද? x ධන 3. මේ පැත්තට කැපෙන්නේ කවුද? ඍණ x ධන 1. හරි. මෙයා මේ පැත්තට ආවම 2x එනවා. 3 එහා පැත්තට ගියාම ඍණ 2ක් එනවා. එහෙනම් x සමානයි ඍණ 1ක් එනවා. ඍණ 1ක් නම් එන්න පුළුවන් මෙතනදී. ඒක හරි. මෙන්න මෙතන කැපෙන දන බලන්න. හරි. ඔය කැපෙන දන බැලුවාම මේ කවුද? x ඍණ 1. මේ පැත්තට එන්නේ කවුද? 3 ඍණ x. මෙයා මේ පැත්තට ගත්තාම අපිට එනවා 2x. එයා මේ පැත්තට ගියාම අපිට එනවා 4යි කියලා එනවා. එහෙනම් වැඩේ හරි. එහෙනම් x සමානයි 2යි කියලා එනවා. එහෙනම් මෙන්න මේක 2 කියන පොයින්ට් එක තමයි මේ තියෙන්නේ. එහෙනම් y1 කොහෙන්ද උඩින් තියෙන්නේ? මෙතන ඉඳලා මෙතනට යනකම් යද්දි y2 තමයි උඩින් තියෙන්නේ. අපෙන් අහන්නේ y1 උඩින් තියෙන අවස්ථාව. මෙතන ඉඳලා මේ කැපෙන තැනට උඩින් ගිහිල්ලා තියෙන්නේ කවුද? y1. එහෙනම් අන්න y1 ගිහිල්ලා තියෙනවා ඍණ 1 සිට 2 වෙනකම්. x කියන එක්කෙනා ඍණ 1 සිට 2 වෙනකම් y1 උඩින් ගිහිල්ලා තියෙනවා සමාන වෙන නිසා මේ දෙන්න සමානයි කියලා ගන්නත් පුළුවන්. ආයෙ බලන්නකෝ. 2 සිට අනන්තය වෙනකම් y2 නේද ආයෙ උඩින් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට ඒක උත්තරයක් විදිහට බාර ගන්න බෑ. එහෙනම් මෙන්න මේක තමයි මෙයාට අදාළ උත්තරේ. ඔය විදිහට තමයි 2018 අසමානතා ගාන විසඳන්න තියෙන්නේ.